ආයුබෝවන් සුබ දවසක් වේවා සියලු දෙනාට beautiful nature YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. මගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. අද යමු අලුත් වීඩියෝ එකට. අද වීඩියෝවෙන් ඉදිරිපත් කරන්නේ නිවසක කාමර සැලැස්ම ගැනයි. ඉතින් අපි වීඩියෝ නරඹමු. කොපමණ වියදම් කර නිවස සෑදුවත් එහි ඇති කාමර සැලැස්ම නිවැරදි ආකාරයට දිශානත නොවුනොත් එම නිවසේ වසන වැසියන්ට දුක් කරදර බාධා ඇති වෙනවා. එබැවින් වාස්තු විද්‍යාව ගැන සලකා බැලීම ඉතාම වැදගත් වෙනවා. වේද ගෘහ නිර්මාණ ශිල්පයට අනුව වාස්තු විද්‍යාත්මකව ඉදිකළ නිවසක් පුරාණයේ සිටම කාමර දිශානත කර තිබුණා. ඒ පිළිබඳ විස්තර පහත ආකාරයට ඔබට බලා ගන්න පුළුවන්. බලන්න ඔබේ නිවසත් කාමර සැකස්ම මේ ආකාරයට තියෙනවද කියලා. බුදුගේ සහ දේවාලගය නිවස තුළ ඊසාන දිසාවට තිබිය යුතුයි. නමුත් නිවස තුළ බුදුගේ සහ දේවාලගය සාදනවට වඩා නිවසින් පිටව ඊසාන දෙසට වන්න සෑදීම වඩාත් සුදුසුය. බුදු පිළිම වහන්සේ තැන්පත් කළ යුත්තේ නැගෙනහිර දිසාවටය. කෑම කාමරය සහ කාර්යාල කාමරය නිවසක බස්නාහිර දිසාවට වඩාත් සුදුසුය. නිදන කාමරය නිවසක දකුණු දිසාවට වඩාත් සුදුසු වෙනවා. නිවසක ගබඩා කාමරය සුදුසු වන්නේ උතුරු දිසාවටය. නිවසක මුළු තැන්ගය ගිනිකොන දිසාවට වඩාත් සුදුසුවේ. නිවසක නානකාමරය සුදුසු වන්නේ නැගෙනහිර දිසාවටය.